ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ටික් ගෙල්ලින් මැෂින් වල තියෙන මෙන්න මේ knobs. මොකද මේ වගේ එන්නේ? කොහොමද මේවා කරකල හරියටම settings ටික හදාගන්නේ? ගොඩක් අය දන්නේ නැති දෙයක්. අද බලමු මේ වගේ මොකද වෙන්නේ කියලා. බලමු එනං ඉක්මනට මොනවද මේ මැෂින් එක ඉස්සරහා පැත්තේ අපිට පේන්නේ කියලා. කට පැත්තෙන් ඔයාලට මේ පේන්නේ නැති මෙතන තමයි ටික් ටෝච් එක මවුන්ට් කරගන්න තියෙන්නේ. මෙතනින් ගෑස් අවුට්ලට් එක. ඒ වගේම මෙතනින් තමයි මේ ටෝච් එකේ අපිට සිග්නල්ස් යන කනෙක්ටර්ස් ටික තියෙන්නේ. ඒ වගේම මෙතන තමයි අපි මේ පොසිටිව් පැත්තට තමයි අනිවාර්යයෙන්ම ටික් වලදී අපි මේක එවර්ත් එක හයි කරගන්නේ. ඊට පස්සේ උඩ පැත්තට මේකෙන් එද්දී අපිට තියෙන ඔන් ඔෆ් ස්විච් එක. ඒ වගේම ඩිජිටල් මීටර් එක. ඒ වගේම ඔයාලට පේන්නේ මේ පැත්තේ පොඩි කන්ට්‍රෝල් ස්විච් එකක් තියෙනවා. මෙතන තියෙනවා ටික් MMA කියලා එකක් තියෙනවා මේ පේන ඇති මේ සෙක්ෂන් එකෙන් කරන්නේ අපිට ඔයා කරන්නේ ටික් දෙල්ලින්ද නැත්නම් MMA නැත්නම් ආක් දෙල්ලින්ද මේ සිලෙක්ට් කරගන්න බටනේ තමයි මේ ඊට පස්සේ ඔයාලා මෙතන පේන ඇති මෙතන නම් මොකුත් ඉඳලා නැහැ මෙතන මේ පොඩි සංකේතයක් තියෙනවා ඉරක් වගේ සංකේතයක මෙතන නිකන් කැඩි කැඩි යන පල්ස් එකක් වගේ සංකේතයක් මෙතනින් තමයි අපි මැෂින් එකේ පල්ස් ඔන් ඔෆ් කරන්නේ ඒ වගේම ඊළඟට තියෙනවා මෙතන AC DC කියන ස්විච් එකක් තියෙනවා අපිට මේකෙන් AC වලට DC වලට අවුට්පුට් එක ස්විච් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි DC වෙල්ඩින් කරන්නේ සාමාන්‍යයෙන් සුදු යකඩ වගේ දේවල් වෙල්ඩින් කරද්දී ඒවා ඇලුමිනියම් වගේ දෙයක් වෙල්ඩින් කරනවා නම් ඔයා දා ගන්න ඕනේ AC. ඒ වගේම මෙතන 2T 4T කියන ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. 2T කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නා නෝබල් වෙල්ඩින් කරද්දී ඒ කියන්නේ අපි ස්විච් එක ඔබාගෙන ඉද්දි තමයි වෙල්ඩින් එක වදින්නේ. ඒ වගේම 4T කියන ඔප්ෂන් එකේදී අපි ස්විච් එක එකපාරක් ප්‍රෙස් කරලා අතහැරපුවාම අපිට දිගටම non stop වෙල්ඩින් එක වදිනවා. ආය පාරක් වාට වෙල්ඩින් එක නවත්ත ගන්න ඕන නම් එකපාරක් ආයෙත් ප්‍රෙස් කරලා අතහැරපු ගමන් වෙල්ඩින් එක වෙන එක නතර වෙනවා. ඔයාලට මේ පළවෙනි knob එක පේන ඇති මේකෙන් අපිට මේ තියෙන්නේ අපේ වෙල්ඩින් එකේ ස්ටාර්ට් කරන්ට් එක. ඒ කියන්නේ ඔයා වෙල්ඩින් එක පටන් ගද්දිම මුලින්ම කරන්ට් එක කීයක් තියෙනවද කියන එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒ පැත්තේ දෙවෙනි knob එක මේක තමයි අපි සාමාන්‍යයෙන් ගන්න වෙල්ඩින් කරන්ට් එක. කියන්නේ වෙල්ඩින් එක යන කරන්ට් එක ඔයා වෙල්ඩින් එක කරන්න 100ද 50ද අන්න ඒක සිලෙක්ට් කරගන්න මෙන්න මේ knob එක. ඊට පස්සේ එතන මේ එහා පැත්තේ තියෙන ඊළඟ අපිට තුන්වෙනියට හම්බෙන knob එක මේක තමයි බෑග්ග්‍රවුන්ඩ් කරන්ට් එක කියන්නේ. මේක බෑග්ග්‍රවුන්ඩ් කරන්ට් එක අපිට ඕන වෙන්නේ පල්ස් මේ සෙටින්ග්ස් වලදී විතරයි. يعني පල්ස් ඔන් කරපු වෙලාවකදී විතරයි මේ බෑග්ග්‍රවුන්ඩ් කරන්ට් එක කියන knob එක වැඩ කරන්නේ. එතකොට ඔයාලට පේන්නේ මේ හතරවෙනි knob එක මේක ඩවුන් ස්ලෝප් එක. ඩවුන් ස්ලෝප් එක කියලා කියන්නේ ඔයා වෙල්ඩින් එක එකපාර ස්විච් එක ඔබලා නතර කරපු ගමන් එක පාරටම වෙල්ඩින් එක නතර වෙන්නේ නැහැ. ඔයාලට මෙතන පේන තප්පර ගානක් ඔයාලට සිලෙක්ට් කරන්න තියෙනවා. බිංදුවේ ඉඳලා 10ට වගේ යනකම් තියෙනවා. එතකොට ඔයා වෙල්ඩින් එක නතර කරපු ගමන් ඔයා මෙතන දාලා තියෙන තප්පර ගාන 5යි කියලා හිතුවොත් තප්පර 5ක් ඇතුළතදී කරන්ට් එක හිමීර ඩවුන් වෙවි ගිහිල්ලා එක පාරටම තප්පර 5ක් ඇතුළත වෙල්ඩින් එක ආක් එක නැති වෙනවා. ඒක තමයි ඩවුන් ස්ලෝප් එක කියන්නේ. අපි යටරෝ එකට ආවොත් මෙතන ඔයාලට පෙන්නලා තියෙනවා මේක හර්ට්ස් කියලා තමයි දාලා තියෙන්නේ. ඇත්තටම මේක අපි පල්ස් ඔන් කරගත්ත වෙලාව පල්ස් සෙටින්ග්ස් වලට අදාළ එකක්. පල්ස් වලදී මේකේ ෆ්‍රීකවෙන්සි එක කීයක් තියෙනවද කියන එක තමයි මේකෙන් කියන්නේ. මේක අපේ පල්ස් වල බැලන්ස් එක. අපේ පල්ස් එකේ බැලන්ස් එක තමයි මේකෙන් අපිට ඇඩ්ජස්ට් කරගන්න දෙන්නේ. ඒ කියන්නේ පර්සන්ටේජ් එකක් විතර තියෙන්නේ 10% වගේ ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට ඔය විදිහට 90% වගේ දාගන්නත් පුළුවන්. පල්ස් එකේ විඩ්ත් එක. යටරෝගේ තුන්වෙනිට තියෙන මෙන්න මේ knob එකේ. මේ knob එකේ ඔයාලට පේන මෙතන මෙතන පේන්නලා තියෙනවා. මේකෙන් අපි කන්ට්‍රෝල් කරන්නේ පෝස්ට් ගෑස් එක. කියන්නේ පෝස්ට් ෆ්ලෝ එක කියලා කියන්නේ. වෙල්ඩින් එක නතර කරලා ඉවරනට පස්සේ තව කොච්චර වෙලාවක් ගෑස් එක එළියට එනවද කියන්නේ. තප්පර 5ක් 10ක් ඔය වගේ වලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ අතම තප්පර 5ක් වන්න එක කියන්නේ. අන්තිම knob එක මේක ඇත්තටම මේක ඕන වෙන්නේ AC පැත්තේ ඇලුමිනියම් වෙල්ඩින් කරලා. ඒ කියන්නේ මෙතන AC ස්විච් එක දාගෙන ඇලුමිනියම් වෙල්ඩින් කරනවා නම් තමයි මේ knob එක අපිට ඕන වෙන්නේ. මේකෙන් අපි ඇඩ්ජස්ට් කරන්නේ AC ෆ්‍රීකවෙන්සි එකේ බැලන්ස් එක. නොබ්ස් ටිකෙන් වෙන කතාව කොහොමයි අපිට දැන් ඊළඟට බලන්න තියෙන්නේ පල්ස් වලින් මොකද්ද වෙන්නේ කියලා.